Welcome to On the Way of Life YouTube channel. මම අද ආවේ තිරිඟු යායකට. සාල තිරිඟු යායක් මේක. බලන අත තිරිඟු තමයි තියෙන්නේ. බලන්නකො හරි ලස්සනයි. මම පොඩ්ඩක් ළඟට ගිහිල්ලා තිරිඟු ගස් කොයි වගේද කියලා පෙන්වන්නම්. right? මේ යන්න ටිකක් අමාරුයි. තිරිඟු කියන්නේ ලෝකේ වඩාත්ම භාවිතා වෙන ධාන්‍ය වර්ගය කියලායි මට හිතෙන්නේ. දැන් මේ තිරිඟු යාය හොඳට මෝරලා පැහිලා තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. මේගොල්ලන්ගේ තිරිඟු හාවස්ටිං පටන් ගන්නද මන් දන්නේ. මම හිතන්නේ ඔව්. මේගොල්ලෝ හාවස්ටිං පටන් ගන්න. මට හිත යන්න බෑ. ගොඩක් දුරයි. නමුත් මේ බැලුවත තිරිඟු තමයි තියෙන්නේ. ලස්සන ෆීල්ඩ් එකක්. මට ටිකක් දුර ඇවිදගෙන ගිහින් අපේ වී වගේ තමයි. මේ තියෙන්නේ තිරිඟු ගැන පොඩි විස්තරයක්. මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාන්නම් මේ ගැන. මම ඉන්නේ ෆීල්ඩ් එක මැදින් තුවන ෆුට්පාත් එකක. ලස්සන සමනලයක් ඉන්නවා. මේවා එච්චර උස නෑ. අඩිය කහමාරක් විතර තමයි වැඩිපුරම උස තියෙන්නේ. අන්න එනවා මේ අස්සයෝ දෙන්නෙක් එනවා මේ පැත්තට. මම ඒගොල්ලෝ ළඟට යනකොට ඒගොල්ලෝ මාව පහු කරලා ගිහිල්ලා. ඒගොල්ලෝ හරි ඉක්මනින් යනවා. මේක පබ්ලික් ෆුට්පාත් එකක් නිසා මේ ගොඩක් ගමේ කට්ටිය ඇවිදගෙන යනවා. ඒ වගේම මේ අස්වාරෝහකයෝ, ඒ කියන්නේ මේ වගේ සත්තු ඇති කරන කට්ටිය, එහෙම නැත්නම් මේක ෆීල්ඩ් එක බලන කට්ටිය වෙන්න ඕනේ. මෙහෙම ඒගොල්ලෝ පෙට්‍රෝල් කරන්නේ. හරි ලස්සන දසුණක් ඉතින් ඇත්තටම කියනවා නම්. ලස්සන ෆීල්ඩ් එකක්, ලස්සන ආකාශයක්, උඩින් ප්ලේන් යනවා. හරිම ලස්සනයි. චමත්කාර ජනක සමය එකක්. මේ ප්ලේන් එක කැප්චර් කරගන්න හරි අමාරු වුණා මට. මට හරියටම තේරෙන්නේ නැහැ කොහොමද මේක ෆෝකස් කරගන්නේ කියලා. මොකද මගේ ෆෝන් එකෙන් තමයි මේක රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒක ඇන්ගල් එක වෙනස් කර ගියා. ඒක නිසා මට හරි අමාරු වුණා ඒක කැප්චර් කරගන්න. ඔය ඈතින් පේන්නේ ගම්මානේ ගෙවල් ටික වෙන්න ඕනේ. ඒ වගේම කැලෑමණ්ඩියක් තියෙනවා. ඒගොල්ලෝ හාවස්ටිං පටන් ගන්න. ඉතින් අද දවස හරි සුන්දර දවසක්. ඒ වගේම ගොවියන්ට බොහොම කාර්යබහුල දවසක් වෙන්න ඕනේ.
කාලය ඉක්මනින් ඉගිලිලා යනවා. මම දැන් නවතින්නයි හදන්නේ. ඔගොල්ලන්ට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් කරුණාකරලා මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ගිහිල්ලා එන්නම්. බයි.